සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතාපි පුප්පරාසිම්හා කෛරාමාලා ගුනේ බහු එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන්ති. ඓතිහාසික ලියංගස්තැන්න පුරාණ විහාරස්ථානයේහි විහාරාධිකාරී අනුරාගල රාජමහා විහාරස්ථානයේහි විහාරාධිකාරී නාඩිතලාව බෝධිරාජාරාම විහාරස්ථානයේහි විහාරාධිපති අති ගෞරවනීය අපගේ පුණ්‍යවන්ත නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ ඉන්න වන්දනීය පූජනීය ගරු කටයුතු උතුම් මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වතියනි සූදානම මා හැඟි වටින පුණ්‍ය කර්මයක් සිදු කර ගන්නටයි තථාගත ලෞතර සම්බුදුරජාණන් වහන්සේ ඔබත් මාත් අපි හැමදෙනාමත්ම ගැන අනුකම්පාවෙන් යුක්තව අපිව මේ සංසාර දුකින් මුදවාලන වස් දේශනා කළ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි පින්වත් ඔබ හැමදෙනාගේම සූදානම. සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන පින අප්‍රමාණයි. සුළුපටු පිනක් නම් නෙවෙයි. උපමාවක සඳහන් වෙනවා ධර්ම ශ්‍රවණයක තියෙන වටිනාකම මේ විදිහට. යම් කෙනෙක් මේ මහ පොළොව බෙර ඇසක් වගේ සමතලා කරලා පෘථිවි පෘෂ්ඨය පුරාම ස්වාමින් වහන්සේලා වඩා හිඳුවනවා. මේක උපමාවක් පමණයි. කළ හැක්කක් නොව. නමුත් මෙන්න සඳහන් කරනවා ඒ ස්වාමින් වහන්සේලා අතර සෝවාන් සකදාගාමි අනාගාමි අරිහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එවැනි උතුම් සීලවන්ත මාර්ගඵලලාභී සිල්වත් ස්වාමින් වහන්සේලාද පෘතජ්ජන මට්ටමේ ඉන්න සිල්වතුන් වහන්සේලාද අරමුණු කරගෙන යම් කෙනෙක් උන්වහන්සේලාට චතුමඳුර පූජා කළෝතින් පාත්‍රවලට චතුමඳුර දාලා පූජා කරනවා. ඒ වගේම කෙසෙල් දලු තරම් සිනුදු වූ සිවුරු උන්වහන්සේලට පූජා කරනවා. එහෙම පූජාවක් කළෝතින් මොන තරම් පිනක් ලැබේවිද?
එවින් ලැබෙන පිනටත් වැඩිය ලැබෙනවලු පිනක් එකම එක සතර පද ගාථා ධර්මයකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන්. එසේනම් ඒසා විශාල ආනිසංස ලැබෙන මහානීය පුණ්‍ය කර්මයක් තමයි මේ පින්නතුන් මේ වෙලාවේ සිද්ධ කරගන්න සූදානම් වෙන්නේ. තමන්ගේ ජීවිතවල වටිනාම පුණ්‍ය කර්මයක්, අනුස්මරණීය පුණ්‍ය කර්මයක් නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන උතුම් මහා සංඝරත්නයෙහි අනුශාසනා මත ප්‍රදාන වශයෙන් මෙවැනි පින්කමක් සිදු කරන්නට මූලිකව කටයුතු කළේ අප ඉදිරිපිට ඉන්න මේ තරුණ මහත්මාණන්. 98 හමංගොඩ කටුගස්තොට ලිපිණී පදිංචි ප්‍රදීප් ජයවීර අපේ තරුණ මහත්මාණන්, පවුලේ පිරිස, ගමේ පින්වත් හැමදෙනාමත් එකතු පාදා කරගෙන විහාරස්ථානයේ ධර්මශාලාවේ ඉඳගෙන මේ මහානීය පුණ්‍ය කර්මය සිදු කරනවා. ජන්ම දිනය සම්පූර්ණ වෙන මොහොතක කළ යුත්තේ මෙවැනි පින්කම්මයි පින්නතුනි. ජන්ම දිනයක් යනු සැබෑවටම කුමක්ද? අපට ලැබුණු ආයුෂ ප්‍රමාණයෙන් වර්ෂයක් ගෙවී යෑමයි. එසේනම් වසරක් ගෙවෙන කල අපට සාදයක් තියලා සතුටු වෙන්න බෑ. වසරකින් අපි දිරනවා, වසරකින් අපි මරණයට ලං වෙනවා. එයයි සැබෑවටම ජන්ම දිනයක යථාර්ථය. ඒ අනුව ධර්මයට ලැබී තරුණ මහත්මයෙක් විදිහට අපටත් සතුටුයි, ස්වාමින් වහන්සේලා විදිහට ධර්ම දානමය පින්කමක් මේ දවසේදී සිදු කරනවා. හැම දානයකටම වැඩිය වටිනවා. යම් කෙනෙකුට ආහාරයක් දුන්නට වැඩිය වටිනවා. දෙන්නේ ධර්මයයි. තථාගතයන් වහන්සේ අපට නිවෙන්නට දෙසූ මඟ තමයි ධර්මය කියලා කියන්නේ. බලන්න කොච්චර වටිනකමක්ද තරුණ මහත්මයාගේ හිතට දැනුනේ. බෞද්ධ නාලිකාවේ අපේ ඒ මහත්තුරුන්ගේද සහාය මේකට ලැබෙනවා. කල්යාණ ගුණ ඇති ඒ තරුණ මහත්තුරු නිරන්තරයෙන් ධර්මයට අනුග්‍රහ කරන පිරිසක්. වෘත්තීයකට යා ගිහින් මේ ධර්මීය sannivedanaya කිරීමේ මහා වටිනා කාර්යය තමයි අපේ ඒ බෞද්ධ නාලිකාවේ මහත්තුරුන් යෙදී සිටින්නේ. ඒ අයගේද සහාය ශක්තිය මත අපේ මේ තරුණ මහත්මාණන් ධර්ම දානමේ පින්කම සිදු කරනවා. ඒ අනුව තව කෙනෙක්ට තථාගතයන් වහන්සේගේ ධර්මයේ අහන්ට සලස්සන එක මොනතරම් වටිනවද? ඔබම බලන්න ඔබේ මනස වෙතට දැන් අවධානය යොමු කරලා ඔබේ මනස කොච්චර ශාන්ත වෙලාද? හරියට භාවනාවක් කරන්න වගේ. ඔබේ මනසේ මේ වෙලාවේ රාගයක් ඇත්තෙම නැහැ, තියෙන්නම බෑ. ගැටෙන ගතියක්, ද්වේෂ ගතියක්, ආවේගශීලී ගතියක් ඔබේ මනසේ මේ වෙලාවේ නැහැ. හොඳට සිහිනුවණින් බලන්න. තමා වෙතට අවධානය යොමු කරලා ඊර්ෂ්‍යාවක් ඇත්තෙම නැහැ. ඔය ආදී මාන්න උඩඟු ගති කෙලස් තියෙනවා 1500ක් වගේ විශාල ප්‍රමාණයක් ඔබෙත් මගෙත් సంతානේ තවම අඩුවක් නැතිව කෙලස් 1500කින් අපිරිසිදු විච්ච පිරිසක් තමයි අපි හැමදෙනාම. හැබැයි හැකියාවක් ඇති කරගත්තොත් මම කොහොම හරි මේ කෙලෙස් දුරු කරනවා. ඒ යන ගමනේදී සද්ධර්ම ශ්‍රවණය
කෙනෙක්ට අත්‍යවශ්‍ය සාධකයක්. ධර්මය අහන වෙලාවේ මොනතරම් නිවීමක්ද? එසේනම් తాවකාලිකව කෙලෙස් යටපත් වුනහම මෙවැනි සුවයක් ඔබට මට ලැබෙනවා නම්, හරි ශාන්ත හිතක් ලැබෙනවා නම්, විවේකී මනසක් අපට ලැබෙනවා නම්, එදා මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ ඒ ආර්යයන් වහන්සේලා මොන තරම් සුවයෙන් වැඩවසන්නට ඇද්ද? ඒ බව හොඳට පේන තැනක් ත්‍රිපිටක දේශනාවේ අන්තර්ගතයි. ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ නිතරම තමන් වහන්සේ සමග වැඩ ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා හමුයි සඳහන් කරනවා, අනේ සැපයි, අනේ සැපයි, අහෝ සුඛං, අහෝ සුඛං. දැන් අර කල්යාණ මිත්‍ර සබ්‍රහ්මචාරීන් වහන්සේලා හිතුවා, මේ භික්ෂූන් වහන්සේ නිතරම ඇයි මේ අනේ සැපයි කියලා කියන්නේ, අහෝ සුඛං කියලා කියන්නේ? ඒ අය වරදවා හිතුවා කුමක්ද? සමහර විට මේ ස්වාමින් වහන්සේ පැවිදි වෙන්න කලින් රජ කෙනෙක් අර අතීතයේ වින්ද රජසැප සිහි වෙලා වෙන්න ඇති. මේ අහෝ සුඛං, අනේ සැපයි කියලා කියන්නේ ඒවා සිහි කර කර වෙන්නට ඇති. එහෙම හිතලා තථාගත ලෞතුරා සම්බුදුරජාණන් වහන්සේට මේ කාරණය දැන්නවා, සැලකලා. භාග්‍යවතුන් වහන්සේ අර ස්වාමින් වහන්සේ කැඳවලා අහනවා, සැබෑද වික්ෂුව ඔබ අහෝ සුඛං කියලා කියන්නේ නිතරම වගේ? එහෙමයි ස්වාමීනි. අතීත රජසැප සිහි වෙලාද කියලා අහනවා තථාගතයන් වහන්සේ. ස්වාමීනි, අතීතේ මං වින්ද සුවයක් නැහැ. මට රටක බර තිබුණා, වගකීම් සම්භාරයක් තිබුණා, කිසිම නිදහසක් නැහැ. හරිම බයෙන් වික්ෂිප්ත මනසකින් එදා මං කටයුතු කළේ. මම කාමයට වසඟ වූ රජ කෙනෙක්. නිතර බයෙන් සන්ත්‍රාසයෙන් කටයුතු කළා. රාජ භෝජනේ පවා බයෙන් ගත්තේ කිව්වා. සොරෙක් කොයි වෙලාවෙ ඒවිද, මාව ඝාතනය කරාවිද කියලා මං හරි බයෙන් කිව්වා එදා ගත කළේ. අනේ ස්වාමීනි, දැන් මට කිසි බයක් නැහැ. හිතට මහා සැනසීමක්. තුන් සිවුරයි පාත්‍රයයි පමණයි තියෙන්නේ. හරි නිදහසක්. හරි නිදහසක් කියනවා. පින්වත්නි, එහෙනම් මතක තියාගන්න. කෙලෙස් දුරු කළ උතුමන් වහන්සේලා වින්ද සුවය, විවේක සුවය, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක, නිදහස් වෙනවා ටික ටික. කරදර පිරි ලෝකයක් ඔබත් මා තුරුම කරගෙන ඉන්නේ. ධර්මයෙන් පමණයි සැනසීම ලැබෙන්නේ. අතහැරීම තුලින් පමණයි සැනසීම ලැබෙන්නේ. එහෙනම් ඔබත් මාත් ඒ සැනසීමේ මාවත තුල ගමන් කරන පිරිසක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබට මට ලැබුණේ පෙර කළ කුසල මහිමයෙන්. හොඳට මතක තියාගන්න. කනෝ වේමා උපච්චගා කනාතීතාහි සෝචන්ති නිරයන්හි සමප්පිතා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ක්ෂණ සම්පත්තිය කලාතුරකින් කෙනෙකුට ලැබෙන්නේ. අද ජන්මදිනය සමරමින් මේ මහා පින්කම කරන අපගේ තරුණ මහත්මා ප්‍රදාන පවුලේ පින්නතුන් පින්නතියන්, පැමිණ සිටින බණ අසන මේ පින්වත් පින්වතියන් හැමදෙනාම, අම්මලා අප්පච්චිලා වැඩිහිටි පුංචි දරුවගේ ඉඳලා ඔබ හැමදෙනාම මහා වාසනාවන්ත පිරිසක්. නමුත් ඔබ ඔබේ වටිනාකම දන්නේ නැහැ. සංසාරේ අපි ගොඩාක් වාරවල සතර අපාවල හිටියා. අනමතග්ග සංයුක්ත නිකාය කියන ඒ ධර්ම කොටාසේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා, සංසාර ගමනක දීර්ඝ ස්වභාවය
අනම තග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති අනවරාග්‍රයි මුලක් දකින්නට බැරි තරං දීර්ඝ සංසාරික ඔබත් මාත් එනවා. ඒයා සසර ගමනේදී ඔබත් මාත් වැඩිපුර හිටියානම් හිටියේ සතර අපාවලමයි පිංගතුනි. නරක තිරිසං പ്രേත අසුර සතර අපාවල කොච්චර අපි දුක් විඳද ඒවට වැටිලා. මහණෙනි නිරය කියලා කියන්නේ ඒ අතර සත්වයාගේ මහගෙදර වගේ අපි වැඩිපුර හිටපු තැන තමයි පිංගතුනි මේ නිරය කියලා කියන්නේ. එහෙනම් සංසාරික තියෙන භයානකකම අපට හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ඒ අතරතුර කෙනෙක්ට ලැබෙනවා දුර්ලභ වූ manussත් පටිලාභයක්. දුර්ලභංච manussත්තං කිච්චෝ manuss පටිලාභෝ. අති දුර්ලභ වූ manussත් පටිලාභයක් ඔබට මට ලැබිලා පෙර කළ කුසලයට සාපේක්ෂව. ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, මන්ද මානසික වුණේ නැහැ. හොඳට ප්‍රඥාව නුවණ තියෙනවා. බලන්න මේ පින්නතුන් පුංචි දරුවගේ ඉඳලා නිහඬව හොඳට බණ ටික අහන අපූර්ව. ඇයි? ඔබ පින් කළ උදවිය. දහම ඇහෙනකොට හිත නිබඳව යොමු වෙනවා. අවධානය ගිලිහෙන්නේ ප්‍රඥාව ඇත්තන්ගේ ස්වභාවය. කල්යාණ මිත්‍රයෝ දකින්න කැමැති. සද්ධම්ම ශ්‍රවණං සද්ධර්ම ශ්‍රවණීට හරි කැමැති. සද්ධම්මං සෝතු මිච්ඡති. ආං තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අර ගුණ ඇත්තගේ ස්වභාවය. පිනට නැමෙන ගතිය, බණට භාවනාවට නැමෙනවා. කල්යාණ ගුණ. එහෙනම් පින්කල උදවියෝබ මතක තියාගන්න පින්නතුනි සතර අපායෙන් බේරුණා. ප්‍රාන්තයකට වැටුනේ නැහැ. ධර්මයේ නැති අරාබියකට කොහේ හරි ඈත රටකට වැටුණා නම් බණක් ඇහෙවිද? නෑ පින්වතුනි. ලංකාව වැනි ලස්සන දේශගුණික තත්වයන් තියෙන හොඳ රටක අද රටවල් දකින්නවා යුද්ධ වලින් ගිනි ගන්නවා. සමහර රටවල් වල ව්‍යසන ස්වභාවික විපත්. ඉතින් අපිට ඒවා නැතිවම නෙවෙයි, නමුත් ඊට සාපේක්ෂව අඩුවක් තියෙනවා ධර්මද්වීපය කියන මේ පුණ්‍ය භූමිය තුල. ඔබත් මාත් පිංගතුනේ උපත ලබන්ට තරම් වාසනාවන්ත පිරිසක් වුණා. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ බවට පත් වුණා. අපි අදහන්නේ පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ, ලෝකේ ඉන්න විශිෂ්ටම ශාස්ත්‍රූන් වහන්සේ. උන්වහන්සේගේ දර්ශනය කාටවත් බොරු කරන්න බෑ. එදා පිංගතුනි අවුලෙන් අවුලට පත් වෙලා දෘෂ්ටි දැලක පැටලිලා හිටපු ජනයාට තථාගතයන් වහන්සේ මේ සංසාර චක්‍රය දිග්ගැස්සෙන හැටි, සත්වයා දුකට වැටෙන හැටි මනාව පින්වලා දුන්නා. පටිච්ච සමුප්පාද න්‍යාය. අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලආයතනං, සලආයතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භවෝ, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. බලන්න පින්වතුනි මොන්න තරම් ශ්‍රේෂ්ඨද? කාටවත් බොරු කරන්න බෑ. සාස්වත උච්ඡේද ආදී කිසිදු දෘෂ්ටියකට නොවැටි මාගේ තථාගත බුදුරජාණන් වහන්සේ හෙළි කළා කෙසේද අපි දුකට වැටිලා ඉන්නේ. අවිද්‍යාව. මොකද්ද අවිද්‍යාව? දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඤ්ඤානං දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධයට මඟ නොදැනීම නම් වූ අවිද්‍යාවෙන් සත්වයා පිළිනවා. අවිද්‍යාව තණ්හාව සමග අත්වැල් බැඳගෙන සංස්කාර රැස් වෙනවා. ඒ තුල පිංගතුනි
අපට මේ සංකාරපච්ච විඥානේ නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හාවෙන් දැඩිව බැඳෙනවා උපාදාන. ඒ නිසා භවයක් විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒ නිසා ජාතිය ඉපදුනා නම් දිරනවා, ලෙඩ හැදෙනවා, ශෝක කරනවා, අඬනවා, වැළපෙනවා, කායික දුක් විඳින්න වෙනවා, මානසිකව දුක් විඳින්න වෙනවා, මරණයටත්පත් වෙනවා. ආයේ හේතු ඇති කල ආයේ තණ්හාව තියෙනකන් ආයේ පිංගතුනි කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත ඔයින් එකක් අල්ලාගත්තා ආයේ අලුත් තැනකට යනවා. දැක්කද පිංගතුනි පුනර්භවය දිගට නොසිඳී මේ විදිහට ඉපදෙනවා, දිරනවා, ලෙඩ හැදෙනවා, මැරෙනවා චක්‍රයක් වගේ අපි මේ සංසාරේ චක්‍රය වටවලල්ලේ කැරකෙන පිරිසක්. තථාගතයන් වහන්සේගේ ඒ දර්ශනය මොනතරම් වටිනවද? ඒ දර්ශනය ලැබිලා විද්‍යාව පහල කරගන්න කුමක්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඕන් අර අවිද්‍යාව නසන්ට අපි අවබෝධ කරගත යුතු විද්‍යාවන් 4 අඳුරක් ඇත්නම් ආලෝකයේද තියෙනවා. අවිද්‍යා අන්ධකාරයේ නසන ආලෝකය විද්‍යාව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. අවබෝධ කරගන්න ඔබලට පුළුවනි. මං මග කියා දීලා තියෙන්නේ. වරදින්නේ ඔබලා යා යුතු මග කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එකම මගයි, නොවර්ධින මගයි. ඍජු මාවතක්, නිවනට ඉලක්ක කොට ඇති මාවතක්. ඔබටත් මටත් මේ ධර්මයේ මුණ ගැහිලා නේද පිංගතුනි? ඒ නිසා ඔබ තරම් වාසනාවන්ත කෙනෙක් නැහැ. අෂ්ට දුෂ්ටක්ෂණ පන්නලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වටිනා තැනක ඔබත් මාත් ඉන්නේ. අපතේ හරින්න එපා කාලය. මේ ධර්මය හොඳට හිතට කාවද්ද ගන්න. ඔබ ආවේ ධර්මය අවබෝධ කරගන්නටයි. තිරිසන් සතෙකුට කවදාකවත් ඒ වැඩේ කරන්න බෑ. දැන් මෙතන බණ දේශනාව කරන තැනක තිරිසන් සතෙක් ඉන්නවා. එයාට මේ බණ ඇහෙන්නේ. ඔබත් මාත් එවැනි තිරිසන් ජීවිත ගත කළා නේද? പ്രേත ජීවිත ගත කළා නේද? අනේ පින්වතුනි බණ ඇහෙන ධර්මයේ තේරෙන ලස්සන ජීවිතයක් ලැබිලා. ඇයි ඔබ පමාවටපත් වෙන්නේ? ප්‍රමාද වෙන්න එපා. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදය පින්වතුනි මරණයට කියන තවත් නමක්. ඒ නිසා අප්‍රමාදේන භික්කවේ සම්පාදේත අප්‍රමාදී වව්. කල යුත්ත අදම කරන්න, නිවන් දකින්ට අවශ්‍ය කුසලතා දියුණු කරගන්නට ඔබටත් මටත් සියල්ල අතහරින්ට වෙලාවක් එනවා. ලස්සන මොහොතක්, ලස්සන ජීවිතයක් ධර්මයම අවබෝධ කරගන්නට ලැබුණු මහාගු අවස්ථාවක්. ඒකට තමයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. නමුත් ඔය ෂණ සම්පත්තිය දිගටම පවත්වා ගන්නට බෑ පින්වතුනි. වතුර කලයක් ගන්නවා, මැටි කලයක්. කලය පුරවන වතුර වලින් සිදුරු ටිකක් යටින් ගහනවා. සිදුරු වලින් අර වතුර ටික ටික බේරි බේරි යන්න වගේ තප්පරයක් ගානි ගෙවෙන්නේ ඔබට මට ලැබුණු අවස්ථාව කියලා මතක තියාගන්න. අවස්ථාව ගිලිහි ගිලිහි යනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංවේගයේ පහල කරගත හැකි අයුරින් වර එක නකසික කියන සූත්‍ර දේශනාවේදී නිය පිටට මහ පොළොවෙන් පස් ටිකක් ගන්නවා. අහනවා මහණෙනි මගේ නිය පිටේ තියෙන පස්ද වැඩි මහ පොළොවේ පස්ද වැඩි? ස්වාමීනි ඔබ වහන්සේගේ නිය පිට ඇත්තේ සුළු පස් ප්‍රමාණයක්. මහ පොළොවේ පස් උපමාවකින්වත් සඳහන් කරන්න බෑ. ඒ තරම් තිබෙනවා. මහණෙනි මේ manuss ලෝකීන් අයගෙන් මරණයෙන් පසුව නැවත මිනිස්සෙකෝ දෙවියෙක් නැත්තම් සුගති පරායන වන්නේ මාගේ නියපිටේ ඇති පස්වන් සුළු ප්‍රමාණයක් පමණි.
මහ පොළොවේ පස්තරන් විශාල පිරිසක් මහණෙනි නැවතත් සතර අපාවලට වැටෙනවා. සංවේගය ඇති කර ගත යුතුයි නේද පින්වතුනි? අප්‍රමාදී වන්නට මේ බණ පදයේ පමණක් වුවද ප්‍රමාණවත්. ඔබ ගැන ඔබ ටිකක් හිතන්න. අන් අයට උදව් කරන්න, යුතුයකම් කරන්න, සමාජයට වැඩ කරන්න. ඒවා කළ යුතුයි. නමුත් ඔබ ආවේ වෙනම වැඩකට. අද ඔබට ඔබේ වැඩේ අමතක වෙලා නිවන් දකින්නට හිත හදන්න, භාවනා කරන්න ඔබට අවම වශයෙන් පැය භාගයක්වත් අද ඇත්තේ නැහැ. ඒ නිසා අවම වශයෙන් පින්වතුනි පැය භාගයක් හරි මගේ හිත দমনය කරගන්න ඕනේ. කවුරුත් හදලා දෙන්නේ. ඔබේ හිත ටිකක් හදාගන්න, කුසල් වලින් දියුණු වෙන්න. අසරණයි බාහිර දේවල් හැදුවා කියලා වැඩක් නැහැ. සබ්බං පහය ගමනීයන් සියල්ල හැරදා යන්න වෙනවා. අපි ආවේ බාහිර දේවල් හදන්න නෙවෙයි, අභ්‍යන්තරය හදන්න. අපි මහා මන්දිර හදනවා, යාන වාහන මුදල් ටිකක් ගන්න, රට රාජ්‍යයට යන්න, දරුවෝ රට යවන්න. මොකද්ද තරංගික? කවදාකවත් දිනුමක් ලැබෙන්නේ නැහැ. මහා ගින්දර ගොඩක්, ප්‍රශ්න ගොඩක්. දේවල් වැඩි වෙන්න ප්‍රශ්න වැඩි. එදා හිටියා එක බමුණෙක්. මෙයා මහා දුකට පත්විච්ච කෙනෙක්. මෙයා යනවා කැලේ. හරක් 14 දිනක් මෙයාට හිටිය නැති වෙලා. ඉතින් සොයමින් යනකොට තථාගත බුදුරජාණන් වහන්සේ හරි සුවයෙන් ගසක් මුල වැඩ ඉන්නවා. දැක්කට පස්සේ වෙනසක් වැටහුණා. අනේ මට තියෙන ගැටලු මේ උතුමන් වහන්සේට නැතුව ඇති. වන්දනා කළා පසෙකින් ඉඳගෙන, ස්වාමීනි මගේ හරක් 14 දෙනා දැන් සතියක් තිස්සේ මං හොයනවා. මං මහ දුකෙන් ඉන්නේ කිව්වා. ඔබ වහන්සේට එහෙම දුකක් නැද්ද? මට එක හරකෙක්වත් නැහැ කිව්වා. හරක් ඇති කෙනා හරක් නිසා දුක් විඳිනවා. මම මගේ කියලා අල්ලාගත්ත නිසායි ඔබට දුක කිව්වා. මට කිසිම මගේ කියලා අයිති ඇති කිසිවක් නැහැ කිව්වා. තණ්හාව සහ මුලින් නිරුද්ධ කළා. මං ඒකයි සුවයෙන් ඉන්නේ කිව්වා. අනේ ස්වාමීනි තව ගැටලු ටිකක් තියෙනවා. හේනක් වගා කළා. ඒ හේන පාළු වුණා. මහ ගින්දරක්. බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන හේන මං වගා කළේ. ඔක්කොම පිච්චිලා ගියා. අර ආපු නියගයට අහු වුණා ස්වාමීනි. දැන් ගහක් දෙකක් තියෙනවා, පුංචි පැලයක් දෙකක්, මොනවා වෙයිද කියලා බය හිතෙනවායි කිව්වා. ඔබ වහන්සේට එහෙම ගැටලුවක් නැද්ද? මට කියලා හේනක් නැහැ කිව්වා. දේවල් නැත්තා දේවල් නිසා දුක් විඳිනවා. කිසිවක් නැත්තා සුවයෙන් ඉන්නවා. ආන් අතහැරීම ධර්මයෙන් ලැබෙන සැනසීම. අපි මේ ගිනි ගොඩක් තමයි අල්ලාගෙන ඉන්නේ, මහා කරදර ගොඩක්. දරුවෝ සල්ලි මුදල් ගෙවල් යාන වාහන ඉතින් දුක් විඳිනවා. මං කියන්නේ එපා කියන එක නෙවෙයි. ඒවා තිබුණු අය හිටිය හරි සුවයෙන් හිටියේ. විසාකාව මහා මේල පළඳනාව පවා පළඳගෙන හිටපු කෙනෙක්. යාන වාහන දැසි දසුන් හිටියා. කරත්ත ගොඩක් තිබුණා. ඒ වගේම ගව සම්පත පිරීලා, සේවකයෝ පිරීලා, හැබැයි අවබෝධ කරගෙන හිටියා. මේ වගේ යථා ස්වභාවය, මේවා කැඩෙන දේවල්, බිඳෙන දේවල්, අනවශ්‍ය විදිහට මේවට ඇලෙන්න හොඳ නැහැ. හරි සහනෙන් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගෙන සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු කළ උත්තමාවියක්. ඒවා තිබුණට ගැටලුවක් නැහැ. පොහසත් වෙන්න එපා කියන්නේ. නමුත් දැඩි ලෙස ඒවට බැඳෙන්න එපා පින්වතුනි. తాවකාලික දේවල් ටිකක් පමණයි. ඉන්නේ తాවකාලික අම්බලමක කියලා හිතට ගන්න. දැන් අපි ධර්ම කතාවට යොමු වෙලා බැලුවොත් තථාගතයන් වහන්සේ දේශනා කරන මට හේනක් නැහැ. ස්වාමීනි ඒ විතරකුත් නෙවෙයි. මට තියෙනවා දැන් ආසනයක්, මේ තන වලින් කළ ආසනයක්. මේකේ සත්තු පිරීලා. ඒකත් මගේ දුකට හේතුවක් කිව්වා. මට එහෙම කිසිම ආසනයක් එලා ගන්නට බිම වාඩි වෙනකොට එහෙම එකකුත් නැහැ කිව්වා. තව ගැටලුවක් තියෙනවා. මට දුවලා ඉන්නවා 7 දෙනෙක්. ඒ අය විවාහ වුණා.
ඉතින් ඒ අය සැමියන් සමග ගැටුම් ඇති කරගෙන නිවසට ඇවිත් මේ දවස්වල දුවලා 7 දෙනෙක් ඉන්නවා. දරුවොත් එක්කන දෙන්න අරන් තමයි ඇවිල්ලා ඉන්නේ. හරි ප්‍රශ්නයක් මට ඒකත් කිව්වා. ඔබ වහන්සේට නැද්ද ගැටලුවක්? මට එහෙම ගැටලුවකුත් නැහැ. මට දරුවෝ නැහැ කිව්වා. දැන් ඊළඟට ආයේ අර බමුණා කියනවා ස්වාමීනි ඒ විතරකුත් නෙවෙයි. මගේ ගෙදර අටුව හිස් වෙලා. ඉතින් මං අර දරුවෝ දැන් ගෙදර ඇවිත් පොඩි ළමයිත් එක්ක මොකද කරන්නේ? හේනත් පාළු වෙලා. හරි ගැටලු ගොඩක්. හරක් 14 දිනක් නෑ. අනේ කොහොමද මේ අයට කන්න දෙන්නේ? ගෙදර වැඩ ටික කරන්න කියලා ඔහොම කල්පනා කර ඉන්නවා. නිින්ද එන්නෙම නෑ. ගින්දර ගොඩක්. දැන් ඔබට නැද්ද බලන්නකො පින්වතුනි. ඇතැම් විට ප්‍රශ්න ටික හිතට එනකොට නිින්ද පවා පින්වතුනි අහිමි වෙනවා. සමහර රාත්‍රී අපි ගොඩක් තියෙනවා රැය පහන් කරපු. එනවා ගිනි ගොඩක් වගේ මතක් වෙනවා කොහොමද මේක කරන්නේ? මේ ප්‍රශ්නේ, දුවගේ ප්‍රශ්නේ, පුතාගේ ප්‍රශ්නේ, ගෙදර ප්‍රශ්න. ගිනි ගොඩක්. කාමයේ ගිනි ගොඩක්. අට්ටි කංක ලූපමා කාම ඇට කැබැල්ලක් වගේ. ඇට කැබැල්ලක් විසික් කරනවා සුනකේකට මස්ලී නැති. ඒක හපනවා බඩ පිරින්නේ කුස පිරින්නේ. නමුත් අතහරින්නෙත් නැහැ. අපිත් ඒ වගේ. දැන් මේ කාමයෙන් නැමැති ඇට කැබැල්ල භුක්ති විඳලා අපි හරි මහන්සියෙන් ඉන්නේ දැන්. දරුවෝ ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, රටෙත් ප්‍රශ්න අසහනේ. ගිනි අගුරක් අතින් අරන් දනවා කියනවා අපි. දැන් පින්වතුනි අතහරින්න පුළුවන් ද ගිනි අගුර? ඒත් අපිට නොහැකි. එහෙනම් වටහා ගන්න. අර බමුණා කියනවා මේ ගින්දරවල ස්වභාවය. ඔබටත් මටත් බණක් කියන්නේ මේ. අද විඳින හැම දුකකටම හේතු ටික ඔන්න සඳහන් වෙනවා. බැඳීම දැඩිව අපි අල්ලගෙන දේවල් එනකොට ගෙනාපු කිසිවක් නැහැ. හෙට අනිද්දා යන දවසේ ගෙනියන්න මොකවත් ලැබෙන්නෙත් නැහැ. කිසිම දෙයක්වත් නැහැ. හැබැයි ඉන්න ටිකේ මේ අයිති නැති දේවල් ටිකක් බදාගෙන දඟලනවා පොරයක පැටලිලා. මොකද්ද දඟලීමක් අපි කර ඉන්නේ මේ. වැඩකුත් නැහැ. අවුරුදු 50යි 60යි 70යි උපරිමයට ගියෝ 100යි. ඒ ටිකට මොනවද මේ කර ඉන්නේ මං? නමුත් සඳහන් වෙන්න එතනින් යුතුයකම් කරන්නත් එපා ඔක්කොම අතහරින්න කියලා. මනස පවිත්‍රව තියාගන්න ධර්මයේ අහලා හිත හරියට හදලා තියාගන්න. එතකොට ගැටලුවක් නැහැ. පවිත්‍ර මනසකින් කටයුතු කරන්න. අලකොලේ තියෙන වතුර ටික අලකොලේට ඇලිලා නැහැ වගේ. ඔබත් නොඇලෙන මනසකින් කටයුතු කරන්නයි මේ බණ. නැත්තම් රැකියා කරන්නටත් එපා, ගෙවල් හදන්නටත් එපා, දරුවන්ට උගන්වන්නටත් එපා කියන එක නෙවෙයි. ඒව කළ යුතුයි. අවබෝධයෙන් කරන්න. ඒ වගේ ස්වභාවය දැනගෙන කරන්න. ඒව කරන අතර ධර්මයේ පැත්තටත් ටිකක් යොමු වෙන්න ඉඩකඩ හදා ගන්නට. නැත්තම් යනදාට අසරණ වෙනවමයි. පින්වත්නි දැන් ඔන්න අරකිනා සඳහන් කරනවා. ඉතින් මට නිින්ද යාගෙන එනකොට හිස්සු අටුවේ මීයෝ දඟලනවා ස්වාමීනි. මම ඇහැරෙනවා ගැස්සිලා. අනේ අටුව හිස් වෙලා මීයෝ දඟලනවා නේද? ඉතින් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට ආයි නිින්ද යනකොටම භාර්යාවක් ඉන්නවා. ඒ භාර්යාව හරිම දත් කැඩී ගිය විරූපී තැනැත්තියක්, සොත්ති පාදයක් ඇති ලප කැලැල් මතුවෙච්චි කටසැර එහෙම කෙනෙක් තමයි මගේ භාර්යාව. ඇය ඇවිත් සොත්ති පාදෙන් ගහලා මව ඇහැරවනවා. යන්න නැගිටින්න. නිදගෙන ඉඳලා හරියන්නේ නිදාගෙන ඉඳලා. යන්න හරක් ටික හොයන්න වැඩ කරන්ට හේනට යන්න කියලා මං එලව ගන්නවා. අනේ ස්වාමීනි ගින්දර ගොඩක ඉන්නේ කිව්වා. අපේ ප්‍රශ්න ටිකමයි පින්වතුනි බලන්නකො එදා කියලා අද කියලා වෙනසක් තියෙනවා. මහා ප්‍රශ්න කන්දරාවක්. එහෙනම් හොඳට තීරුම් ගන්න අතහැරීමෙන් ලබන සුවය තමයි ලද හැකි සුවය තමයි මේ කාරණාවලින් බණ කතාවෙන් ඔබට පැහැදිලි වෙන්නේ. තථාගතයන් වහන්සේ කිසිවකට ඇල්ලුනේ නැහැ, බැඳුනේ නැහැ. ඇයි ඇලෙන්නේ බැඳෙන්නේ? ඇත්ත අවබෝධ කරගන්න බැරි වුණ නිසා. පංචස්කන්ධයක් අපි අල්ලාගෙන ස්කන්ධ පහයි, ගොඩවල් පහයි, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන.
අයිති නැති ගොඩවල් පහකට අපි අයිතිවාසිකම් කියනවා. ඇත්ත ඇති විදිහට දකින්ට බැරිවීම නම් වූ මුලාව නිසා මෙතන කෙනෙක් ඉන්නවා, සතෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියලා නම් ගොත් දාගෙන අපි කටයුතු කරන්නේ මමත්වයේ නිසා. පංචස්කන්ධය මහා දුක් රැසක්, මහා දුක් ගොඩක්. නමුත් සත්වයා ඒකට ඇලුම් කරනවා. පංචස්කන්ධයට දැඩිව ඇලුම් කරනවා. තමා කියලා කෙනෙක් හදාගෙන මාගේ දුව, පුතා, සැමියා, බිරිඳ කියලා, මිතුරෝ කියලා තව අවට පිරිසකුත් හදාගෙන අපි මුලාවෙන් කටයුතු කරනවා. ඒ නිසා පින්වතුනි, මෙන්න මේ මුලාව දුරු වෙනකන් දුක්වල ගෙවීමක් ඇත්තේ නැහැ. එහෙනම් යථාර්ථයට ටික ටික යොමු වෙන්න, ධර්ම මාර්ගයට යොමු වෙන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා. කුසල් වහාම සම්පාදනය කරගන්න. පුප්පරාසිම්හා දක්ෂ මල් මාලා කරුවෙක් ලස්සන මල් එකින් එක අරගෙන මල් මාලාවක් ගොතා ලස්සනට ඒක සකස් කරන්නාසේ ඔබලාද අප්‍රමාදීව කුසල් සම්පාදනය කරගන්න. මල් දමක් ගොතන්න, කුසල් වලින් හැදූ මල් දමක්. එය පමණයි ඔබට මට උරුම වෙන්නේ. පින්වත්නි, නිර්වාණයමයි සදාකාලිකව සුවය ඇති තැන. නිවනින් මෙහා කිසිම තැනක රැකවරණයක් නැහැ. මහණෙනි, නිවනින් මෙහා මොනවා හරි සහනශීලී තැනක් තියෙනවා නම් මං ඔබලට දේශනා නොකර ඉන්නේ නැහැ. නිවනමයි පරම සුවය. එහෙනම් නිවන් දකින්න උත්සාහ කරන්න. නිවන් දැකීම කියන එක ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන දෙයක් නෙවෙයි. හේතු සම්පාදනය කිරීම තුළින් ලද හැක්කක්. දැන් ඔබට මඟ කියා දෙනවා කොහොමද මං නිවෙන කෙනෙක් වෙන්නේ. ඒ සඳහා තථාගතයන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා, පළවෙනි කරුණ තමයි කල්යාණ මිත්‍ර සංසේවෝ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. කල්යාණ ධර්මයට නැමුණු, පංචකාමී ආදීනව දුටු, ධර්මයේ පැත්තට යොමු වුණු ඒ උතුම් අය තමයි කල්යාණ මිතුරන්. පින්වත්නි, සිත පිරිසිදුයි, වචන පිරිසිදුයි, මනස පිරිසිදුයි වගේම මේ කායද්්වාරයත් පිරිසිදුයි, වචීද්්වාරයත් පිරිසිදුයි, මනසත් ඊට සාපේක්ෂව පිරිසිදු කරගෙන පින්වතුනි මනවින් ගත කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. හරීම තැන්පත් හිතක් ඇති, සිල් ගුණ වඩන, බණ භාවනා කරන උතුමන් වහන්සේලා ඇසුරු කරන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු දුර හිටියත් සොයාගෙන යන්න කියනවා. ගිහින් පින්වතුනි වන්දනා කරන්න, පෛරු පාසනය කරන්න. ඇසුරු නිසුරු කරනකොට විශ්වාසයක් ඇති වෙනවා කල්යාණ මිත්‍රයාට. ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරනකොට කල්යාණ ධර්මය අහන්න ඔබට ලැබෙනවා. ආන් දෙවෙනි කරුණ. මහණෙනි, මහා ගල් පර්වතයකට දලපොද ඇතිව වැස්නා කල වැස්සක් වැටෙනවා පින්වතුනි. මහා වර්ෂාවක් වැටෙනවා. ඉතින් අර වර්ෂාව අර මහා පර්වත දිගේ ගලාගෙන ඇවිල්ලා පුංචි දියවලවල් පිරෙන්න පටන් ගන්නවා. විල් පිරෙන්න පටන් ගන්නවා. ඒවා පිරීලා ඒ ජලයේ ගලාගෙන ගිහින් පුංචි වැව්, ඒ වැව් පිරුණට පස්සේ මහා වැව්, ඒ වැව් පිරීලා ඉතිරිලා යන ජලයෙන් පුංචි නදී, මහා නදී පිරීලා ගිහින් මහා සාගරයට මේවා ගලාගෙන ගිහින් සාගරේ පිරෙනවා වගේ තමයි ධර්මාවබෝධයත් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙන්න ක්‍රමී. එකින් එක හේතු හද යා යුතුයි. පින්වත්නි, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනකොට කල්යාණ ධර්මයේ අහන්න ලැබෙනවා. ඒ ධර්මය හොඳට කන් යොමාගෙන මේ පින්වතුන් බණ අහන්නා වගේ සිත බැහැරට යන්න නොදී හොඳට ඒ ධර්මයේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා හොඳට අහනවා. ධර්මයටම කන් දීගෙන භාවනා කරනවා වගේ හොඳට අහනවා. අවධානය ධර්මයත් එක්කමයි. වචනයක් ගානේ ගිලිහෙන්න නොදී හොඳට බණ ටික අහගෙන ඉන්නවා. ඉතින් පින්වතුනි,
දැන් සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණයි. සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙන්න පිංගතුනි ඒ කෙනා තුල සද්ධාව ඇති වෙනවාමයි කියන තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති වෙනවා. සද්ධහති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධත්වයේ විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කරුණෙන් අරහං වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සුගත නම් වනසේක ලෝකවිදූ නම් වනසේක ආදී වශයෙන් ඒ බුද්ධ ගුණයන් පිළිබඳව හොඳ පැහැදීමක් ඇති කරගන්න. හොඳට පින්වතුනි ශ්‍රද්ධාව හැදෙනකොට යම් හිතක ඊට සාපේක්ෂව මහණෙනි ඒ කෙනා තුල ඇති වෙනවායි කියලා කියනවා නුවණින් මෙනෙහි කිරීම. නුවණ හොද්දට ඇති වෙනවා. නුවණ හොද්දට ඇති වෙනවා පින්වතුනි. නුනුවණින් මෙනෙහි කරන්නේ නුවණින් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එයා හොද්දට නුවණ පාවිච්චි කරලා තමා දෙස බල ඇතුළ හදනවා, තව තවත් පිරිසිදු කරගන්නවා. ඇතුළට නැමිච්චි මනසකින් කටයුතු කරන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. පින්වත්නි, ඉතින් ඔහම නුවණින් මෙනෙහි කිරීම හැදෙනකොට ඒ කෙනා තුළ ඊට සාපේක්ෂව පින්වතුනි සති සම්පජඤ්ඤය ඇති වෙනවා කියනවා. සිහිය දියුණු වෙනවා, සම්පජඤ්ඤය දියුණු වෙනවා. එයා සිහිය වටිනකම හඳුනා ගන්න. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. දැන් අපි දන්නවද බලන්නකෝ ඇවිදිනකොට දකුණ වම. තමන් ඇවිදිනකොට හිත ඒ පියවරක් පාසා තියාගන්න. බාහිරට ගිහින් කෙලෙස් වල පැටලෙන්නේ නැතුව මානසිකව සහනශීලීව ඉන්න පුළුවන් සතිමත් බව. සති සම්පජඤ්ඤ සිහිනුවන පැවැත්වීමෙන් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ආදි වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉදිරියට යනකොට සිහිය තියෙනවා. කය ගැන දැනුවත් බව. මේ මොහොතට අවදියෙන් ඉන්නේ. අද සිහිය නැති නිසා ලෝකේ ගොඩ දෙනෙක්ට මානසික අසහනයි. ඇයි ගින්දරවල ඉන්නේ, ප්‍රශ්නවලම ඉන්නේ, අසහනින් ඉන්නේ. ඒ අසහනයටපත් කරන කාමාදියට හිතට යන්ට නොදී කායාදී අරමුණේම හිත පවත්වනවා. ඇවිදිනකොට ඇවිදින බව සිහිය, ආහාර ගන්නකොට තේ ටික බොනකොට කරන වැඩත් එක්ක හිත පවත්ව සිහිය දියුණු කරනවා. මහණෙනි, සිහිය දියුණු වෙන්න ඒ කෙනා තුළ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඇහැ පරිහරණය කරන්නේ පිරිසිදුව. දිත්තේ දිට්ඨමත්තං දැක්ක දේ දුටුමතින් නතර කරනවා. දිත්තේ දිට්ඨමත්තං දැක්කට පස්සේ යමක් ලස්සන දෙයට ඇලෙන්නෙත් අවලස්සන දෙයට ගැටෙන්නෙත් නැහැ. නිමිති අනුව්‍යංජන වශයෙන් ගන්න නැතුව ඇතුළ අපිරිසිදු කරගන්න නැතුව ඇහැ පරිස්සමට තියාගන්නවා. කනත් එහෙමයි. පින්වතුනි, ඇහෙන දේවල් ඇහෙනවා විතරයි. අර දේවල් හිතට අරගෙන ආයෙ හිත ව්‍යාකූල කරගන්නේ. ඉතින් ඔය විදියට ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ ඉන්ද්‍රයන් ටික සංවර කරගන්නවා මහණෙනි. ඉන්ද්‍රිය සංවරය පිරෙන්න ඒක දියුණු වෙන්න ඒ කෙනා තුල පින්වතුනි සිත, කය, වචනේ පිරිසිදු වීම තව සිද්ධ වෙනවායි කියනවා. ආංචිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා සෑහෙන පමණට. වචී පාරිශුද්ධිය, මනෝ පාරිශුද්ධිය, ත්‍රිවිධ පාරිශුද්ධියක් ඇති වෙනවා. ඒ කෙනා තුල අනිවාර්යෙන් සතර සතිපට්ඨානේ දියුණු වෙනවා මහණෙනි. කායේ කායානුපස්සී වේරති, වේදනාසු වේදනානුපස්සී වේරති, චිත්තේ චිත්තානුපස්සී වේරති, ධම්මේසු ධම්මානුපස්සී වේරති. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන සතර සතිපට්ඨානේ ඒ කෙනා තුල දියුණු වෙනවා. නිතර ආනාපාන සතිය වඩනවා, කායගත සතිය වඩනවා, පිළිකුල් වශයෙන් කය බලනවා, සතරමා ධාතුවක් වශයෙන් කය බලනවා. මේක ගිහින් පින්වතුනි ශරීරය මෘත දේහයක් බවට පත් වුනහම මේක ගිහින් දැම්මම ඉදිමිලා සැරව ගල්ලා පිපිරිලා මේක ඇත්ති විදිහට බලනවා, ආදීනව බලනවා, කොටස් කර බලනවා. කායානුපස්සන. වේදනාද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. වේදනාද හේතුඵල මත හටගෙන බිඳෙනවා. මේක මම මගේ කියලා පාලනය කරගන්න බෑ කියන එක අවබෝධ කරගන්න. වේදනානුපස්සනාව වඩනවා, චිත්තානුපස්සනාව වඩනවා. රාග හිත ඇති වෙනවා නැති වෙනවා.
ඒක මම කියලා එහෙම ගන්නෙ නෑ. හේතු ඇතිකල රාගයට අදාළ හේතුවක් ඇතිකල රාග හිතක් ඇති වෙනවා. අපි එහෙම නෑ මට ඇති වුණා. මට තරහ ගියා. මට ආසාවක් ආවා කියලා ඔක්කොම මම කියලා ගන්න. එහෙම නෑ ඒවා ධර්මතා පිංගතුනි. ඒවා හේතු ඇතිකල ඇති වෙලා නැති වෙනවා. අයිති නෑ අපේ න්‍යාය පත්‍රයෙන් තොරයි. ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. චිත්තානුපස්සනාවත් වන ධම්මානුපස්සනාව ආයතන මේ චක්කායතන සෝතායතන ආදී ආයතන ගැන නීවරණ පර්වයේදී නීවරණ ගැන මෙහෙම බල පිංගතුනේ දිගින් දිගට කටයුතු කරනවා. ඒ තුල එයා අවබෝධත්වයෙන් දිගින් දිගට වැඩෙන්න පටන් ගන්නවා. මහණෙනි සතර සතිපට්ඨානයේ මෙහෙම වඩනවා. භාවනාව වඩන්ටත් වෙනවා පිංගතුනි. නැතිව සමාධියෙන් ප්‍රඥාවට යන්න බෑ. හොඳට මතක තියාගන්න. මේ සාදු කියලා නිවන් දකින්න ලැබේවා කියනකොට සාදු කියලා ලැබෙන දෙයක් නෙවෙයි හේතු හදන්න වෙනවා. අර මහ මුහුද පිරුණේ හේතු නිසා වතුර ගලාගෙන ගිහින් ඒක පිරුණා වගේ නිවනටදපත් වෙන්නේ හේතු සකස් කිරීම තුල. පින්වත්නි දැන් සතර සතිපට්ඨානේ යම් කෙනෙක් තුල වැඩෙන්නේද ඒ කෙනා තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර පින්වතුනි සප්ත බොජ්ජංග වැඩෙනවා කියනවා. සති සම්බුද්ධංගේ ධම්මවිචේ සම්බුද්ධංගේ විරිය සම්බුද්ධංගේ පීති සම්බුද්ධංගේ පස්සද්ධි සම්බුද්ධංගේ සමාධි සම්බුද්ධංගේ උපේක්ඛා සම්බුද්ධංගේ කියන බොජ්ජංග ධර්ම මහණෙනි ඒ කෙනා තුල වැඩෙනවා. නැවත නැවතත් මේ කරුණු ටික දිගට අරන් යනවා. බණත් අහනවා, ඉන්ද්‍රිය සංවරෙත් තියෙනවා, යෝනිසෝ මනසිකාරයක් තියෙනවා, සතර සතිපට්ඨානියත් වඩනවා, ආයි කරනවා. එතකොට අර කිව්ව බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඒවත් නැවත වඩනවා. පින්වත්නි ඔන්න ඔය ටික සම්පාදනය කළොත් ආන්ගේ කෙනා නොබෝ කලකින් උතුම් විඥා විමුක්තිය උපදවා ගන්නවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත් ඔබ හැම දෙනාම මේ කුසල් වඩත්වා කාමී ආදීනව බොහෝසේ නුවණින් සිතා බලත්වා ලැබුණු වටිනාම මොහොතින් වැඩ ගන්නට අදිටන් කර ගනිත්වා සීලෙන් දියුණු වෙත්වා සමාධියෙන් ප්‍රඥාවෙන් දියුණු වෙත්වා පංච උපාදානස්කන්ධේ උදයවය දක්නා නුවණ මනවින් වඩමින් ඔබ කටයුතු කරත්වා. පින්වත් ඔබ හැම දිනාටම එසේ කළෝතින් නොබෝ කලකින් බලාපොරොත්තු ඉටු කරගන්නට ලැබෙනු ඇති. ඒ අනුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුන පළමුවරට බැහැර කරලා ඒ කෙනා ඔන්න පිංගතුනි උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්නවා. කාමරාග පටිග කියන සංයෝජන දෙකේ ශක්තිය දුර්වල කරනවා. සකු르දාගාමි ඵලයේ උපදව ගන්නවා. කාමරාග පටිග සංයෝජන දුරින් දුරු කරනවා. අනාගාමි ඵලයේ උපදව ගන්නවා. තව දුරටත් තියෙනවා සියුම් සංයෝජන ටිකක්. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා ඒවා පිංගතුනි අරහත් මාර්ග ඥාණයෙන් දුරින් දුරු කරනවා. එයා නිවන සම්පූර්ණ කරනවා. විඥා විමුක්තිය උපදව ගන්නවා. පින්වත්නි ඔබටත් මටත් අපි හැම දිනාටම මේ සියලු පුණ්‍ය කුසල ධර්මයෝ ඒ උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මහෝපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. පින්වත්නි පළමුවෙන්ම අපි පුණ්‍යානුමෝදනාවන් මෙසේ සිදු කරනවා. ඒ අනුව ඓතිහාසික වයඹ ඇත්කඳ රාජමහා විහාරාධිපතිව හා ඒ විහාර ගණයේ අධිපතිත්වය උසුලනු ලැබූ මහා විහාර වංශික ශ්‍යාමපාලී මහානිකායේ අස්ගිරි පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක දූරන්දර ආනමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධ රක්කිතා විධාන ධම්ම දස්සයා විධාන නායක මාහිමිපාණන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා අත්පත් වේවා. අද පින්බර දායකත්වයේ ලබාගෙන කටයුතු කරන ප්‍රදීප් ජයවීර මහත්මයාගේ පවුලේ නමින් නිදන ප්‍රාප්තව පින් බලාපොරොත්තු වන යම් දිනෙක සිටිත් නම් ඒ වගේම විශේෂයෙන් වසර 32 පිරීම නිමිත්තෙන් ඒ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන ඥාති පිරිස් ඉන්නවා. ඒ සියලු ඥාතීන් සිහි කරගන්න මේ මොහොතට සම්බන්ධව සිටින ඔබෙත් මගෙත් අප හැමදෙනාගෙත් නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන මව් දෙමව්පිය ඥාති බන්දු යම් දෙනෙක් සිටිත් නම්
ඒ සෑම සියලු දෙන මේ පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් අප නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන තවත් විහාර ගණේ අපවත් විවදල් ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා. උන්වහන්සේලා ප්‍රදාන අපේ නායක මාහිමිපාණන් වහන්සේලා වගේම ඔබ අප සැම නමින් නිදන ප්‍රාප්ත ඥාති බන්දු ඇත්තෝ ඒ හැම දිනාගෙම පරලොව ජීවිත සාංසාරික ජීවිතයෝ සුඛිත මුදිත කර ගනීවා. සසර ගමන නිමා කර ගනිත්වා. කෙලවර ජාති ජරා ව්‍යාධි මරණාදීන් විනිර්මුක්ත ශාන්ත ප්‍රවරතර අති උතුම් අමා මහ නිර්වාණ ධාතුවෙන් උතුම් සැනසීම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු සාදු කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ඒ වගේම පින්වත්නි විශේෂයෙන්ම ඓතිහාසික ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ඒ වගේම අනුරාගල රාජමහා විහාරස්ථාන විහාරාධිකාරී නාඩිතලාව ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අපගේ නායක මාහිමිපාණන් වහන්සේටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපගේ විහාරස්ථානයේ වැඩ ඉන්න වන්දනීය පූජනීය උතුම් මහා සංඝරත්නයට උන්වහන්සේලා කරගෙන යන ශාසනික මහා මෙහෙවර চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව රත්නත්‍රයේ රැකවරණ ආශිර්වාදයේද නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තියද සැලසේවා කියලා සාදු සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් අපගේ ප්‍රධාන පරමාර්ථයේ ආකාරයට පින්වතුනි 98 හමංගොඩ කටුගස්තොට ලිපිණී පදිංචි ප්‍රදීප් ජයවීර අපේ ඒ තරුණ මහත්මාණන්ට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව මහානීය පින්කමක් අද අපේ තරුණ මහත්මාගේ ඒ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණු අවස්ථාව. ඒ අනුව ඒ මහත්මාට උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සතර දළදා වහන්සේලාගේ රැකවරණය විජයශ්‍රී බෝසමිඳුන් වහන්සේගේ ආනුභාව රැකවරණය අටමස්ථාන සොළොස්මස්ථාන ආදී සිද්ධාස්ථානයන්හි අනන්ත රැකවරණය උතුම් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත රැකවරණය ලැබේවා. අපි හැම දිනා සලසා දින ආශිර්වාද ශක්ති බෙලෙන්ද ඒ මහත්මාට නිදුක් බව නිරෝගී බව චිරජීවන සම්පත්තිය සැලසේවා කරන සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තව තවත් මෙවැනි මහා පිංකම් කරන්න ඒ సంతානී ලස්සන කුසල චිත්තයෝම පහළ වේවා. එතුමා නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවන සම්පත්තිය සැලසේවා. ශත වර්ෂාධික කාලයකටත් වැඩිය යෙහෙන් හොඳින් දිගාසිරි සම්පත්තිය වින්දනය කිරීම පිණිසද මේ හැම ආශිර්වාද පුණ්‍ය කුසල ශක්තියක් මද මහෝපකාර වේවා කියලා සාදු සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධ නාලිකාවේ අපේ මහත්වරුන් හැම දිනාටම මේ වෙලාවේ දායක සභාවල ඒ වගේම අපේ දායක පින්වතුන් බොහෝ දෙනෙක් සිටිනවා. අපේ ඥාති පින්වතුන් මේ ස්ථානයේ ඉන්නවා. ඒ ආදී හැම දිනාටමත් විශේෂයෙන් පින්වතුනි මේ බණ දේශනාව ශ්‍රවණය කරන්න සම්බන්ධව සිටි අප පින්වත් හැම දිනාටම අම්බලාට අපච්චිලාට තරුණ දෝල පුතාලට පුංචි දරු පැටව් සෑම දිනාටමත් උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සතර දළදා වහන්සේලාගේ ආශිර්වාදයේ ලැබේවා. එල්ලව තිබුණු දුක් කරදර පීඩා උවදුරු අන්තරා බාධක දෝෂ බලපෑම් දුරින් දුර වේවා. කායික සුවය මානසික සුවය නිදුක් නිරෝගී සුවය හැම දිනාටම උදා වේවා. කරන රැකියා දියුණු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විභාග ආදී කටයුතු වෙත්නම් සියල්ල දියුණු තියුණු වේවා. සිතන සිතුමන් පතන පැතුමන් යන්නේන ගමන බිමන සාර්ථක වේවා. නපුරක් කරදරයක් හිංසාවක් පීඩාවක් නොම වේවා. පැතුම් සැම ඉටු වේවා. තව තව දහම් අසන්න කුසල් දහම් වඩන්න సంతානවල කුසල චිත්තයෝ පහළ වේවා. මෙලව සැනසුම වේවා පරලොව සසර සැනසුම වේවා. සාංසාරික ගමන නිවා වේවා කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවනින් සදා සැනසෙන්ට මේ මහානීය පින්කමද නිවන් පිණිස පූර්ණේ කළ පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. සම්බුදු සසුනත් ඔබවත් අපවත් සුරක්ෂා කරත්වා.
දිව්‍ය ආශීර්වාද සුවපත් කරගෙන උන්වහන්සේලාද උතුම් අමා මහ නිවනින් නිවි සැනසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් දිව්‍යයන් වහන්සේලටත් සාදු කියා පින් අනුමෝදන් කරමු. හොඳයි පින්වත්නි, අපි මේ ගාථා සජ්ජායනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හොඳයි පින්නතුනි, දෑත එකතු කරලා නලල මත තියාගන්න, දොහොත් මුදුන් දරාගෙන මේ ප්‍රාර්ථනා සමගින් දම් දෙසුම සමාප්ත කරමු. එක්ව හැමදිනා මේ ප්‍රාර්ථනාවන් සිදු කරමු. බුදු සාරණ වේවා, සඳහම් සාරණ වේවා, සංඝ සාරණ වේවා, මෙතුම් සාරණින් ජයම වේවා, කල්වැසි වාසීවා, කෙත්වාතු සාර වේවා, සත් සිත් නිවේවා, රාජය දැහැමිවලෝ වැඩ වේවා, සුගත හිමි නාමය විලොව කුසුම් දාමය, දුරුව බාල කාමය, උදාවේවා ලෝක සාමය, උදාවේවා ලෝක සාමය, උදාවේවා ලෝක සාමය. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.